හායි යාළුවනේ අපි තුන්දෙනා අද යන්න හදන්නේ මේ දවස්වල FB එකේ වැඩියෙන්ම කතා වෙන තැනක් බලන්න. ඒ තමයි බෙල්ලුඩ්. FB එකේ ෂෙයා වෙනවා බෙල්ලුඩ් වහනවා කියලා. ඉතින් අපිත් ඊට කලින් යන්නම් කියලා තමයි මේ අද යන්න හදන්නේ. ඉතින් අපි යන්න ආවේ ගම්පොළ පැත්තෙන්. පාලට යනව නම් නුවර පැත්තෙන් තලාතුවේ පාරෙන් යන්නත් පුළුවන්. අපි ආවේ ගම්පොළ පැත්තෙන් නිසා ගම්පොළින් ගලහට ගිහිල්ලා තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම අපි පෙරදෙනියට ඇවිල්ලා පෙරදෙනියේ අක්බර් පාලමින් ආවා කැම්පස් එක හරහා යන්න. ඊළඟට ඔයාලට හම්බෙනවා මෙහෙම යනකොට හන්දියක් මේක මේ ගම්පලට යන්න පුළුවන් පල්ලෙහා පාරෙන් ගියොත් ගලහට යන්න ඕන උඩ පාරෙන් යනවා. ඉතින් අපි මේ ගලහට යන්න ඕන නිසා මුලින්ම ඒ උඩ පාරේ යනවා. පාරට ගොඩාක් ලස්සන පාරක් හම්බෙනවා ගලහ පාරෙන් ආවොත්. ගොඩක්ම කඳු තියෙන්නේ ඒ වුණාට ඒක කොළ පාටත් එක ගොඩක් ලස්සනයි. ඒකත් බලාගෙන ඉන්න පුළුවන්. ඔයාලා Google එකේ සර්ච් කරොත් ගලහ ටවුන් එකට කලින් හම්බෙනවා හන්දියක්. ඒකෙන් යන්න කියලා කියනවා. නමුත් ඒ පාර ගොඩක් අබලන් වෙලා තියෙන්නේ. ගලහ ටවුන් එකට ගියාට පස්සේ ඔයාලට යන්න පුළුවන් පාරක්. ඒක එහෙම නැහැ කාපට් පාරක් තියෙන්නේ. ළඟටම යනකම් යන්න පුළුවන්. ටවුන් එක පාස් කරන් ටවුන් එකේ ෂෙඩ් එක ගාවට එන්න ෂෙඩ් එක ළඟට යන්න ඕනේ. ෂෙඩ් එක ගාවින් පල්ලෙහා තියෙන පාර. කෝවිල පාස් කරන් යද්දී පන්සලක් හම්බ වෙනවා. එතන තියෙන වමටද දකුණු අත පැත්තට තියෙන පාරේ යන්න ඕනේ. ඔයාලා වෑන් එක වගේ එනවනම් මෙතන නවත්තන්න ඕන. මොකද මෙතනින් එහාට තියෙන පුංචි පාරක්. ඒකේ බයික් වලට පහසුවෙන් යන්න පුළුවන්. ට්‍රී වීල් වලටත් පාර අපල නිසා යන්න පුළුවන්. නමුත් පොඩක් අපහසුයි. මෙන්න මේ තියෙන පාර. මෙතනින් යන්න ඕනේ. මේ කොන්ක්‍රීට් එක දිගටම නැහැ. මොකක් ඇති පාර කැඩිලා තියෙන්නේ. ඉස්සරහට ගියපුවාමත් පාර දෙකට බෙදෙනවා. ඒකෙන් අපි ෆයිනස් කැලේ බලන්න යන්න උඩ පාරේ යන්න ඕනේ. ඔයාලා මේ වැව බලන්න යනවා නම් මෙතනින් හැරෙන්න නැතුව ඔය කාපට් පාර දිගේම යන්න ඕන. වැව බලන්න යන්න නම් උණේ වාහනේ කියන්න පුළුවන්. ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. එතන නවත්තලා ගේට් වලට යන්න පුළුවන්. ෆයිනස් කැලේට යන්න තමයි මේ අපහසුව තියෙන්නේ. මේ පාර පේනවනේ. මේ දවස්වල ෆේමස් මෙතනනේ. අපේ ටීම් ෆයිනස් කැලේ මගේ ඇරියේ නෑ. ඔයාලා බයික් එක හරි ට්‍රිවිල් එක හරි ආවොත් මෙතන නවත්තන්න ඕන. එහෙම නැත්නම් මෙතන තව චුට්ටක් උඩට ගියාම තියෙනවා පොඩි තේ කඩයක්. දැන් ළඟදී දැම්ම කියලා කිව්වේ සති 3ක් වගේනේ. එතන ඔයාලා බයික් එක නවත්තලා හෙල්මට් එහෙම යාලට දීලා යන්නත් පුළුවන්. අපි නම් පොකටත් කියලා කඩේ ගාවටම ගියා. තේ කඩයක් තියෙනවා. ඔය තියෙන තේ කඩේ. එතන නවත්තලා හෙල්මට් එහෙමත් එතනම තියලා උඩට යන්න පුළුවන්. ඔහොම තමයි ඉතින් අපි ෆයිනස් කැලේ බලන්න ආවේ. උලඟ සැර වැඩි. ඒ හින්දා අපිට එතන කතා කරන දේවල් එහෙම මේ හරියට රෙකෝඩ් වෙලා තිබෙන්නේ නැහැ. ගොඩක් සැර හුලඟක් තිබ්බා. උඩට යන්න යන්න ඒක හුලඟ ගොඩක් වැඩි. අපි ආවා බෙල්වුඩ්. බෙල්වුඩ්. මුදුවඩේ කවද කාපේකද? උඩටම යන්න පුළුවන්. ගොඩක්ම මෙතන හිටිය හැබැයි මේ කපල්ස් ෆැමිලි එකක් විදියට ඇවිත් ඉතින් අපි තුන්දෙනා විතරයි. එකකින් ඇවිල්ලා හිටියනේ. එකකින් යාළුවෝ ඇවිත් ඉන්නවා. එහෙම ඒරෙන්ද අපි විතරයි මේ පොඩි ළමෙක් එක්ක හිටියා විතරයි නේ. ඔව්. මේ හරිය මේ පටන් ගන්න තැන
ඔයාලට කැම්ප් ගහන්නත් පුළුවන් උඩට උඩට ගියාම ලස්සන තැන් තියෙනවා කැම්ප් එකක් ගහගෙන එහෙම ඉන්නත් පුළුවන් මේ බෙල්ලුඩ් මේකේ අර මේ පෝස්ට් වල තිබ්බ තරම් මේවා මේ කුණු දාලා අපවිත්‍ර කරලා එහෙම නම් තිබ්බේ නැහැ කවුරු හරි සුද්ධ කරලාද එහෙම දන්නේ නැහැ. අපි යද්දි නම් නෑ. කොහොම මේක බිස්කට් පැකට් තිබුණේ. අපි ඊට පස්සේ ඒක අයින් කරා. ඒ ඇරෙන්න මේ කියන තරම් අපිරිසුදුකමක් මොකුත් තිබෙන්නේ නැතිනම් වෙනදා වගේම කලින් එනකොට තිබ්බා වගේම ලස්සනටම තියෙනවා. වහින්න වගේ තිබ්බා නමුත් ඒ පැත්තේ විදිහ ඒක වැහි වලාකුළු වගේ තමයි නිතරම තියෙන්නේ. ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඔව්. මං හිතන්නේ මේ නිදහසේ මම ඉස්සරගේ අර එහෙම බැරි වෙයි. ඉස්සර මේ තරම් සෙනඟක් හිටියේ නැහැ. අර වහනවා කිව්ව හින්දා දැන් ගොඩක් කට්ටිය එනවලු බලන්න. අපේ දඟමල්ලත් එක්ක පොඩ්ඩක් අමාරුයි ෂේප් කරගෙන යන්නේ. ඉලම බල්ල වැඩ කරකෙන්දල මෙතන අපත්ති වෙලා සාදරට මට විදින්ටත් මජ්ජා වහී කියලා අපි මේ නගම මගදී කුඩේකුත් ගත්තා. අපි ගන්නකොටම අපි කිව්වා කුඩේ ගන්න හින්දා වෙන්නේ නැති කියලා. ඩ්‍රෙස් එන්නේ නේ. ඔව්. වහින්න වගේ තිබ්බා. ඩ්‍රෙස් එන්නේ. අර වීඩියෝ එකේ තිබ්බ හැම කන්නම මේ වගේ නේ. මෙන්න මෙතන වගේ නේ. මෙතන වගේ නේ. අපි මේ තාම ඉන්නේ මේක කන්ද මැදනේ. තව ටිකක් තව උඩට යන්න ඕනේ. තව කොටසක් යන්න තියෙනවා. මේ මැද කොටස. මේ හරියට එනකොට ගොඩාක් අතට බුලන් එන්න පටන් ගන්න තිබ්බේ. ඉන්න දැනකුත් නෑ බයික් එක දාන්න. දෝගාන සද්ද විතරයි තිබ්බේ. කඩේක ඉස්සර ගියාම තවත් වැඩි. දෙවෙනි සම වෙන්නේ. සහනය දෙවෙන්න නැතුව නේද යා? අර පේනවනේ. කුඩේ බිල කඩලත්ද? මයිනස් කරේ තමයි තියෙන්නේ නේ බලන්න කියලා. තේනවද බබ? ඒකද? නෑනේ. ඔය ජලාශනේ. වික්ටෝරියා. එතන නගින්න තියනවද? අයිය ඩ්‍රෝන් එක. අයියා. කොහෙද දැන්නේ පේන්නේ නේ? ඩ්‍රෝන් එකට. අපි උඩට එනකොට ෆොටෝ ෂූට් වගේ තිබුණේ 3 දෙනෙක් වගේ. 3 දෙනෙක්ගේ නේද? ඉතින් අපි යාලට බාධාවක් වෙන්නේ නැතුව ටිකක් වෙලා හිටියා මෙතෙන් වෙලා. පල්ලෙහාට ඇවිල්ලා. මේක මේ කොටියක ඉන්නවා කියලා කියනවා කට්ටිය. ඉතින් පොඩක් කැම්ප් එහෙම ගහනන පොඩක් පරිස්සමෙන් බලන්න. අපි ආවා බෙල්ලුඩ්. අපි අදාව කොහෙද? බෙල්ලුඩ්. අපි අදාවේ බෙල්ලුඩ්. බෙල්ලුඩ් ආවා. බෙල්ලුඩ් ආ. එන්න කන්න අතරව යන්න බෑ යන් අර ෆොටෝ ගන්න යන්න. මෙතනින් උඩට යන්න පුළුවන්. උඩට සහනයක් කියන්නේ කියලා මම අපි නැතුනේ. පොළොංගසර වැඩි වැස්සක් එන්න වගේ තිබ්බ නිසා තමයි අපි එහෙම නැතුනේ.
අර පාරෙන් තැන් උඩට යන්න උඩට. පුළුවන් අර ඈත වෙන උඩටම යන්න පුළුවන් ඒක ඊටම වඩාගෙන යන්නත් වෙයි මහන්සි කිව්ව ගමන් මන් දුවනවා ගල්වල හැප්පෙන්නේ නැතු වෙන්න ඕනිය ඔන්න මොකද ගාලේ ගා ඒ ටික කෙලින්ම කන්ද තියෙන්නේ. බෑවුම වැඩි ඒ හින්දා අපි යන්න උනන්දු කරේ නෑ. අල්ලුවා අල්ලගත්තා මාව තහනේ මාව අල්ලගත්තා දැන් අත තරහවිලා තුනක තර වැඩි විසික් වෙන සයිස් තහනේ තරහ වෙලා ෆොටෝ ගත්තේ නෑ කියලා තරහ වෙලා අප්පා එන්නකෝ එන්න ඇල්ල අපිත් එක්ක යන්න තරහ වෙලා යනවා එන්න නැද්ද අපිත් එක්ක යන්න ඈ අපිත් එක්ක යන්න එන්නේ නැද්ද අපේ අත් කැඩෙන්නේ ඔහොම පල්ලට පාර ගොඩක් ලිස්සනවා පොඩ්ඩනේ හොඳටම ලිස්සනවානේ ඔව්. අපි පරිස්සම් බලන්න කරනවානේ පල්ලට එන්න ඊට පස්සේ අපි බෙල්ලුඩ් වල තියෙන මුතු කෙලියාව කියන වැව බලන්න ආවා මම ওই පාරේ තමයි ඉන්න ඕන අර තේ කඩේ ගාවෙන් උඩට පාර යනකොට කෙලින්ම එන්නේ මේ පාරට තමයි ඒකෙන් මේ කාපට් පාරට වැටෙනවා. ඔයාලට අර මේ මුලින්ම වැව බලන්න ඕන නම් එන්නේ නැතුව කාපට් පාරේ එන්න කිව්වනේ අන්න ඒ කාපට් පාර තමයි ඔය තියෙන්නේ සමහර කිලෝමීටර් 3ක් 4ක් වගේ තියෙනවා එතන ඉඳන් ඔය කාපට් පාර දිගේ මෙතෙන්ට මෙතනත් බෙල්ලුඩ් වල ගොඩක් ප්‍රසිද්ධම තැනක් ගොඩක් කට්ටිය මෙතෙන්ටත් එනවා මේකේ නැක්ම අරකට වඩා වැඩි ඒ වගේම ලිස්සනවාත් වැඩි පරිස්සෙන් උඩට යන්න උලම් පාරත් එහා පැත්තට සැර වැඩි ඉතින් අපි ගොඩක් අයගෙන් ඇහුවා මේ ඇත්තටම බෙල්ලුඩ් වහයිද කියලා ඒක මිනිස්සුන්ගෙන් කඩවල් කරන කට්ටියකින් ඇහුවා එයාලා නම් කිව්වේ ඒක FB එකේ ෂෙයා වුණ එක බොරුවක් කියලා. කවුරු හරි වෛරල් කරගන්න ඕනකම තිබ්බ නිසා මේ ෂෙයා කරපු එකක් කියනවා ඒ කට්ටිය කියන්නේ එහෙම වහන අදහසක් හෝ කතාවක් නෑ කියලා තමයි කියන්නේ. ඔයාලා එන්න බෙල්ලුඩ් බලන්න මේ තැන විනාශ කරන්න නැතුව බලන්න එතකොට කාටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව්. හැමදාම හැමෝටම බලන්න පුළුවන් ඒ දේශීය සංචාරකයන්ට වහන කිව්වේ විදේශීය අයට වහන්න නැහැ කිව්වනේ. හැබැයි හිටියේ දේශීය අය විතරයි. විතරයි. විදේශීය කවුරුත් දෙන්නේ විදේශීය කියලා කවුරුත්ම හිටියේ නෑ. දේශීය සංචාරකයන්ම තමයි හිටියේ. ගොඩක් මිතින් කපල්ස් තමයි හිටියේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු.